දැන් ඉන්නේ ඇල්ල ටවුන් එකේ දැන් වෙලාව කීයද මචං? කාමාරයි. දැන් පාන්දර එකමාරයි. අපි සුපිරි වන්න. Karaoke, happy hour. Also have dinner. තමයි ඩ්‍රීම් කැෆේ එක. අතන චිල් එක තියෙනවා. ෆන් ලවුඩ් එකෙන් තව ඉස්සරහා තියෙන්නේ. පොඩ බාදේරින තියෙනවා UF එක වම් පැත්තෙන් ඉස්සරහට වෙන්න තියෙනවා. මොකද තමයි ඉතින් ඇල්ලේ නයිට් ලයිෆ් එක තියෙන්නේ මේ විදිහට. ඒක ඇවිල්ලා ඇත්තට මේ පට් එක්ස්පීරියන්ස් එකක් ගන්න ගොඩක් කට්ටිය වෙලා කනවා බොනවා මාසෙ එන්ජොයි කරනවා. ඇත්තට මේ මම හිතන්නේ ලංකාවේ කට්ටිය ඇත්තට මේ විදිහට එන්ජොයි කරනවා ඇති කියලා. ඒක ඇත්තටම කියන්නේ. මේ ලයිෆ් එක පට්ට මාර සුපිරි. යන්න වචන නැහැ. මේ චිල් එක මේ තියෙන්නේ. චිල් එක. අපිට ඉතින් කෝකඩක් කියලා තියෙන සෝමසිරි එක තමයි. සෝමසිරි නේ සෝරි. විමලයි ඉස්සරහා දින්න තමයි. අන්නගේ කොහොමද අවුරුද්දකට පාරක් දෙපාරක් විතර නේ හින්දා මම ඉතින් මේ ටික හොඳටම පුරුදු දැකලාම පුරුදු. ගිහින් බලමු මල් ලවුඩ් එක ඈතින් පේන මතල. මේක බාරෙන් ඉස්ලා බීන්ස් එක මේක. මෙතන UFO 360 එක පල්ලෙහා තියෙන 360 එක වීඩියෝ එකකින් පෙන්නන්නම් මම 360 එක පල්ලෙහා තියෙන. අතන කාගල්ස් ෆුඩ් සිටි එකක් තියෙන ඕන දෙයක් ගන්න පුළුවන්. ඒ තරම්තර අපිට විමලයෙන් ගන්න පුළුවන් කන බොන જાති ලෝකල් ලයින කට්ටියද ගොඩක් කාට විමලයෙන් ගන්න පුළුවන්. විමලගේ ප්‍රශ්න නැහැ.
ටවුන් එකේ දැන් වෙලාව කීයද මචං? එකමාරයි. දැන් පාන්දර එකමාරයි. අපි සුපිරි වන්න ගත්තා hiking bar and restaurant එකේ. ආයෙ මචං වන් ලව් එකෙන් ගත්තා හතල් එක වගේම සුපිරි හතල් එකක් ගත්තා. ඇත්තටම මචං මාර එන්ජොයි කරා ට්‍රිප් එක. නැද්ද? මන්නම් මචං පට්ටරම එන්ජොයි කරා ට්‍රිප් එක. ප්‍රිම ෆන් එකක් ගත්තා. මට මචං ඇවිල්ලා මේ අදන මේකක් තිබ්බ මොකද්ද මචං මේ ෂොප් එක? අර තේ කඩයක් තිබ්බ මොකද්ද? බක්කර එකක් තිබ්බ තේ කඩයක්. ඒකේ මේ කපල්ලා ඩාන්ස් කරන වීඩියෝ එකක් තිබ්බා. ඒක අපේ ජීවිතේ මොනවද කියලා හිතනවා සමහරක් තැන්වලදී නේ. ඈ අපේ ඒක අපි කියවන ජීවිත අපේ අම්මලා තාත්තලා ඇවිල්ලා මචං ඒ හැදිච්ච කල්චර් එකේද කියවන ජීවිත ඒ දේවල් ගැන මාර මේ කියාගන්න බැරි මොකද්ද දුකක්ද මන්ද එක අමුතු එකක් කියනවා නේද ඈ අපිට ඇවිල්ලා ඇත්තට මේ මට තේරුණ එකද අපි ඇත්තටම නිකන් එන්ජොයි කරන්නේ නැහැ වගේ මොකක්ද දෙයක් මට ඇත්තටම තේරුණා. ඇත්තටම මාර හැපනින් එල්ල නයිට් ලයිෆ් එක කියන්නේ ඒක වීඩියෝස් එක දාන්න වෙනම ඒක ඇවිල්ලා මේ කියන්න බෑ මොකද්ද කියන එක අත්තර. දැන් වන් ලව් එකේ අද වන් ලව් ගියේ නෑ මම සාමාන්‍ය වෙන්දර වන් ලව් එකේ පාටි එකට තමයි යන්නේ. අද වන් ලව් ගියේ නෑ. අද ගියා hiking cafe and bar එකට. නෑ bar and hiking bar and restaurant එකට. අපි අද මාවිල එන්ජොයි කරා අපි ඒකත්. ඒක ප්‍රශ්නයක් නෑ. වන් ලව් එකේ තාම පාටි කරන අපි පාටි කරන ඉවර කරා. hiking cafe and bar එකේ. හැබැයි නියමට එන්ජොයි කරා. කියන්න වචන නෑ. ඇල්ල ට්‍රිප් එක මේ පාන්දර දැන් වෙලාව කීයද 1යි? එකමාරයි. එකමාර නම් පට්ට සක්සස්ෆුල් 1:39යි. ඒ වෙනකම් පට්ට සක්සස්ෆුල් ට්‍රිප් එක. මාර සතුටක් තියෙන මේ ආපු ගමන ගැන. ඒ මොමන්ට්ස් ටික තාම නයිට් ලයිෆ් එක ඉවර නැහැ. දැන් තාම චිල් එකේ පාටි එක. ඒතර වන් ලව් එකේ තාම පාටි එක. තනිකර පාටි ලයිෆ් එකක් තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ වලදී හම්බෙමු.